දැන් ඔයාලට පේනවා ඇති මෙතන බල්බ් පහක් දැනට වැඩ කරනවා. ඔන්න යාළුවනේ ෆෑන් එකක් වැඩ බල්බ් පහක් වැඩ. ඔන්න බලා ගන්න ඔයාලා මේ රත් වෙන්නේත් නේ තාම. මං කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. වීඩියෝ එකට සෑහෙන ප්‍රතිචාරය තිබ්බා. ලයික් කරපු, කමෙන්ට් කරපු, ෂෙයා කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔන්න යාළුවනේ ඔයාලට ආයිමත් වීඩියෝ එකක් මං අරන් ආවා. මොකද කලින් වීඩියෝ එක කරද්දි ඔයාලා කමෙන්ට් කරලා තිබ්බා එක දේවල් එන සමහරු කියනවා ෆෑන් වැඩ කරන්නේ නැහැ කියලා, බල්බ් වැඩ කරන්නේ නැහැ කියලා. ඒක නිසා ඔයාලට ඒව දාලම පෙන්වන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේ ඉස්සෙල්ලා ගෙනාවු ගැජට් එකමයි මම ගෙනාවේ. මම කලිනුත් මේව නම් හඳුන්වලා දීලා ඇති. මේක හීට් වෙනවනේ. ඒක නිසා හෙඩ් ස්ක්‍රීන් එකක් හයි කරලා හොඳ ඒව නෙවෙයි. ඒ වුණාට අර පොඩ්ඩක් හයි කරා මේකට මේ ඔයාලට ඒ වුණාට දෙනකොට මේක හදිසිය කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉල්ලනවනේ. එයාලට දෙනකොට මේක මෙහෙම නෙවෙයි මම ඇත්තටම දෙන්නේ මේක මේ හෙඩ් ස්ක්‍රීන් එක සම්පූර්ණ මෙතෙට එනකම්ම තනි හෙඩ් ස්ක්‍රීන් එකක් හයි කරලා මේ දෙපැත්තටම මැදට කූලින් ෆෑන් එකකුත් හයි කරනවා මේක නිවෙන්නේ. එතකොට තමයි වැඩක් කරගන්න පුළුවන්. නැත්නම් ෆෑන් එකක් වගේ දිගට වැඩ කරගන්න නම් අනිවාර්යයෙන් හෙඩ් ස්ක්‍රීන් කූලින් ෆෑන් එකක් හයි කරන්න ඕන. මේ විදිහට පුළුවන් සාමාන්‍ය ලයිට් එක විතරක් පත්තු කරගන්න නම් මේ විදිහට පුළුවන්. එහෙනම් අපි බලමු බල්බ් සෙට් එකක් දීලා බලමු. අපි ගිහව තමයි දැන් ගත්ත මෝටර් සයිකල් බැටරියක්. දැන් අපි මේ සැරේ ගත්තේ මේ ටීවීල් බැටරියක්. මේ ටීවීල් බැටරියක් ගෙනාවා. සමහරු කියනවා charge කරගන්නේ කොහොමද මේක බැස්සොත් කියලා. මේක ටීවීල් එකෙන් charge වෙනවනේ. ඊට පස්සේ නැත්තම් මේක charge කරගන්න ඔන්ලයින් chargerයක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. දැන් ඕන තරම් විදසැල් වල තියෙනවා. එහෙනම් අපි දැන් දාලා බලමු මේක. සමහරු කියනවා ආරක්ෂා මදි කියලා. දැන් අපි මේක කවුරු හරි ඉල්ලුවොත් මේක ආරක්ෂා ඇතුව තමයි මේ දෙන්නේ. මේකෙන් ඇත්තටම ජල විදුලිය වගේ සරක් එන්නේ නැහැ නේ. ඒ නිසා එච්චර බලපාන්නේ නැහැ. අපි ආරක්ෂිතව තමයි කවුරු හරි ඉල්ලුවොත් දෙන්නේ. ඔයාලත් විදුලි වැඩ කරද්දී ඉතින් ආරක්ෂා ඇතුව වැඩ කරන්නේ. එහෙනම් අපි මේ යාළුවනේ මේකට සෙට් කරගත්ත මේ බැටරියෙන් මේ වයර් එක රින. ඒ වයර් දෙකම ගිහින් තියෙන මේ සර්කිට් එකට. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමරේට ධන වයර් එකක් තියෙනවා. අනිත් වයර් දෙකත් මේ සර්කිට් එක සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි ට්‍රාන්ස්ෆෝමරේ මේ පැත්ත වයර් දෙකෙන් අපි මේ කරන්ට් එක දීලා බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. අපි දැන් මේකට කරන්ට් එක සප්ලයි කරලා තියෙන්නේ. මේ බැටරියෙන් මේකට සප්ලයි එක දීලා තියෙන්නේ. දැන් අපි මේකෙන් කරන්ට් එක මේ මල්ටියට අරගෙන මල්ටිය මොකද සම්බන්ධතාවයක් නැහැ. නැත්නම් සමහරු කියනවා මේකට කරන්ට් එක තවත් තැනකින් අරගෙන එන්නේ කියලා. ඔයාලට පෙන්නන්නම් මේ වයර් එකත් එක්ක මේක තවත් තැනකින් කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඔයාට බල්බ් පහක් ගෙනාව මේකෙන් පත්තු කරලා පෙන්නන්න. ඒ කියන්නේ ගෙදරකට සාමාන්‍යයෙන් බල්බ් පහක් දැම්මම හොඳට මෙතිනේ. මේ ෆෑන් එකයි ලයිට් එකයි සේරම දාලා පෙන්වන්න තමයි දැන් හදන්නේ. දැන් මේකේ කරන්ට් එක තියෙනවා යාළුවනේ. මේව කරනකොට ඔයාලා පරිස්සම් ඇතුව කරන්න ඕනේ. මොකද දන්න කෙනෙක් ලවම මේව කරගන්න. අපි දැන් මේකට ප්ලග් කරලා බලමු. කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට මේකේ ගෙදරට කරන්ට් එක ගන්නව නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලේ ගෙදර තියෙන මේන් ස්විච් එක ඕෆ් කරලා ගෙදර තියෙන ප්ලග් බේස් එකකට මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. නැත්නම් මේ මේන් එක ඕෆ් කරේ නැති වුණොත් ගෙදර තියෙන කරන්ට් එක මේක හරහා ගිහිල්ලා ආයිත් මේක විනාශ වෙන්න පුළුවන්. අර බල්බ් ටික සම්බන්ධ කරලා බලමු. බල්බ් පහක් තියෙනවා. මේ බල්බ් පහක් ඉපත්තු කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන බල්බ් පහක් දැනට වැඩ කරනවා. කියන්නේ මේට වැඩිය මේ දාන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නේ. දැන් රත් වෙන්නේ පොඩ්ඩක්. අපි දැන් බලමු මේ ෆෑන් එකක් ගහලා නේද? ඔන්න ෆෑන් එක මෙතන ඉස්සරහම තියලා තියෙනවා. ඔයාලට බලා ගන්න. මේ ෆෑන් එක වයර් එක අපි අරගමු. රත් වෙන්නේ. ඔන්න යාළුවෝ ඔයාලට පෙන්නවා මේ ෆෑන් එකක් වැඩ කරන හැටි එහෙනම්. මේක ෆෑන් එකක් මෙහෙම වැඩ කරද්දිම අපි මේ බල්බ් පහ සම්බන්ධ කරලා බලමු. ඔන්න යාළුවනේ ෆෑන් එකක් වැඩ බල්බ් පහක් වැඩ. ෆෑන් වැඩ කරන්න බැරි කිව්වා අයට. ඔන්න බලා ගන්න ඔයාලා මේ රත් වෙන්නේත් නෑ තාම. හීට් වෙන්නේ. ඔයාලා ඉතින් උදව්වක් වශයෙන් ලයික් එකක් දාලා ෂෙයාර් කරලා දෙන්න ඔයාලා. ඔයාලට පුදුසු කරන්නේ. මේ ලයිට් පහක් පත්තු කරලා තියෙනවා. ෆෑන් එකක් වැඩ කරනවා.